Hi guys, අද මම පොඩි ගමනක් යන්න ඇවිල්ලා ඉන්නවා. දැන් මම ඉන්නේ නාවලපිටිය ටවුන් එකේ. අද යන්න හදන්නේ කඩියන් ලෙන ඇල්ල බලන්න. මගෙත් එක්ක අද යාළුවෙක් ඉන්න ඇවිල්ලා යන්න. තලවකැලේ බස් එකේ යන්න ඕන. මම යන ගමන් විස්තරේ කියන්නම් කොහොමද යන්න ඕන කියලා. එහෙනම් අපි ගිහින් බලමු. Hey guys, අපි තලවකැලේ බස් එකේ ඇවිල්ලා ටිකට් එකක් ගත්තා මේ කඩියන් ලෙන ඇල්ල ළඟට. ඒ කට්ටිය අපිට දියැල්ල ළඟින්ම බස් ආවෝ මේ දියැල්ල ළඟින්මයි බස් එක යන්නේ මේ පාලම තියෙනවා මේ පාලම උඩින් බස් එක යන්නේ දියැල්ල තියෙන්නේ පාලමෙන් උඩ මෙතන මේ පාලමෙන් උඩ තියෙනවා දියැල්ල ආයේ මේ පාලමෙන් යට කොටසක් තියෙනවා අපි ඉස්සරවම දියැල්ලේ උඩට ගිහිල්ලා පස්සේ පල්ලයට යමු එහෙනම් ගිහින් බලමු දියැල්ල ළඟට එකෙන් දැස්සේ මෙතන මෙන්න මේ පොඩි පාර දිගේ පල්ලෙහාට ඇවිල්ලා තමයි දියැල්ල ළඟට යන්න තියෙන්නේ. දැන් මම දියැල්ලේ දෙවෙනි කොටසට යන්නේ කොටස් තුනකට දියැල්ල වැටෙන්නේ. උඩ කෑල්ලක් තියෙනවා මේ පාලමේ පල්ලෙහා තව කෑල්ලක් තියෙනවා. මේ පාලමෙන් බහින තැනම තමයි දෙවෙනි කොටස තියෙන්නේ. මම දැන් එතෙන්ට යන්න ගියා. එච්චර දුරක් යන්න නෑ මේ අඩි දෙක තුනයි යන්න තියෙන්නේ. දියැල්ලෙන් දෙවෙනි කොටසට ආවේ. අඩි ළඟට ඒක ළඟට වැඩි යන්න විදියක් නෑ මේ. වල් ඉස්සන උඩින් මෙච්චර යන්න පුළුවන්. ඉතින් පේනවා දියැල්ල දුන්නට කොට. පොඩේරනවා මම අර කලින් වීඩියෝ එකක් දැම්මා. දිල්ලප ඩෑම් එක ළඟ තියෙන පොඩි දියැල්ල. හරියට ඒක වගේ මේ ටික. උඩ තව ඉතුරු කැලල තියෙනවා. එතෙන් යන්න ඕන. දියැල්ලේ පල්ලෙහා මේ නිකන් අර ආරුක්කු පාලමක් වගේ මෙතන තියෙන මේ පාලමෙන් තමයි බස් එක යන්නේ කරවගලේ පාර තියෙන්නේ. පල්ලෙහා ඉතුරු කරලා තියෙනවා මේ මෙතනින් පල්ලෙහාට. අර පැත්තට යන්න තිබ්බා වැස්ස නිසා යන්න විදියක් නැහැ වතුරක් අදින් මේ ගල් සෑහෙන නිතරම මේ නිකන් අනිකර පොළ පාරට තියෙන්නේ අපි ඉස්සරවම දියැල්ලේ උඩ කොටසට ගිහිල්ලා පස්සේ පල්ලෙහාට යමු අපි එහෙනම් දැන් උඩට ගිහින් බලමු කොහොමද කියලා කඩියන් ලෙන ඇල්ලේ උඩුම කොටසේ මම කියනවා කඩියන් ලෙන ඇල්ලට එන්නේ කොහොමද කියලා. නාවලපිටිය ටවුන් එකට ඇවිල්ලා මේ කලවගලේ පාරේ එන්න ඕන අපි කිලෝමීටර් 10ක් විතර දුරක් ආවම මේ පාරයිනේව පාලම තියෙනවා. පාලම ළඟින් උඩ තමයි දියැල්ල තියෙන්නේ. පාලමෙන් පල්ලෙහාට දියැල්ලේ කොටසක් තියෙනවා. ඇත්තටම හරිම ලස්සන දියැලක්. මේ රැස්සට අවුලක් නැහැ. වතුර දිහේ සෑහෙන ලස්සනයි. අනවතුර නම් එන්නේ නැහැ. උනාට පාර ලස්සනක් තියෙන්නේ. පොඩි අවුලක් තියෙන්නේ මේ පාර දෙකේ උඩට එන්න අමාරුයි. මේ ගල් සෑහෙන දිස්සනවා කොළම පාරයි. මම එද්දි දෙපාරක්ම වැටුණා. බස් එකේ යනවා නම් තලවගලේ බස් එක ආවකී ටිකට් එක ගන්නේ රුපියල් 90ක්. දියැල්ල ළඟින් බස් යන්න ගියොම යාලා බස්සනවා මේ පාර අයිනෙමයි දියැල්ල තියෙන්නේ. ඒක නිසා එන්න ලේසි බස් පැය භාගයෙන් භාගයට මේ පාරේ යනවා. ඒක නිසා එහෙම අවුලකුත් නැහැ බස් වල යන්න. මෙතන ඇත්තටම හරිම ලස්සනයි කියන්න දෙයක් නැහැ. මාර ලස්සනයි. පල්ලෙහා අනිත් දියැල්ල තියෙනවා. පාලමෙන් පල්ලෙහා තවත් දියැල්ලක් තියෙනවා. දියැල්ලේ යටම කොටස. යටම කොටසට එහා පැත්තෙන් තියෙනවා පොඩි ගෙයක් වගේ. ඒ ගේ ඇතුලේ වතුර පාරක් යනවා ගේ යටින්. එතෙන්ට යන්න බැරුණා මම ඉස්සරවම දියැල්ලේ උඩට ආයේ වැස්ස නිසා වතුර වැඩි වෙයිද කියලා දන්නේ නැති නිසා මම දැන් යන ගමන් එතෙන්ට යනවා. මම වීඩියෝ එක දාන්නම් එතෙන්ට ගිහිල්ලා. තව මේ බස් එකක් මම හිතන කඩබේලියක් තියෙනවා. කඩබේලියට එහා පැත්තෙමුත් තියෙනවා තවත් දියැල්ලක්. ඒක නම් පොඩි දියැල්ලක් ඒ වුණාට ඒකක් ලස්සනයි. තව මේ පාරේදී තවත් කොහෙද මගකදී තවත් දියැලක් හම් වෙනවා. ඇත්තටම මේ හරි කියන්න දෙන්නේ නැහැ. සෑහෙන ලස්සනක් තියෙන මේ පැත්තේ. දියැලි සෑහෙන ගොඩක් තියෙනවා. මේ පැත්තෙන් මම හිතන්නේ ගලගොඩ ඇල්ලටත් යන්න පුළුවන්. අතන බෝඩ් එකේ දාලා තියෙනවා කිලෝමීටර් 12ක් තියෙනවා කියලා ගලගොඩට. ඇත්තටම පට්ට ලස්සනයි නේද කියන්නේ. දියැලේ උඩට නිකන් යන්න පුළුවන් කියලා මේ පාරක් තියෙනවා. ගැලේ තියෙන්නේ කොහෙන්ද යන්නේ කියලා හිතා ගන්න බෑ. මම උඩට ගිහින් බලලා උඩට යන්න පාරක් තිබ්බොත් අනිවාර්යෙන් උඩට යනවා. එහෙම ගියොත් මම අනිවාර්යෙන් වීඩියෝයක් දාන්න. මම දැන් පල්ලෙහාට යන්න කියලා හැදුවේ. පල්ලෙහාට ගිහිල්ලා දියැලේ ඉතුරු කොටසේ වීඩියෝ එකකුයි අර ගේ ඇතුලේ තියෙන එක පෙන්වන්න. ඒක අනිවාර්යෙන් පෙන්වන්න ඕනේ. ඒක ඒ තරම් සෑහෙන ලස්සනයි. ගියක් ඇතුලෙන් නිකන් වතුර පාරක් ඉන්නේ හිතා ගන්න බෑ කොහොමද ඒක හදලා තියෙන්නේ කියලාවත්. කියන්න දෙයක් නැහැ. සෑහෙන ලස්සනක් තියෙනවා. මම පල්ලෙහාට යනකම් මම පල්ලෙහා දියැලේ ඉතුරු කොටසේ වීඩියෝ එක දාන්න.
දියැල්ල උඩ ඉඳන් ආයෙත් මේ පාලම උඩට ආවා මේ පල්ලෙහාට යන්න පුළුවන්ද කියලා බලන්න. පල්ලෙහාට යන්න පාරක් නැහැ. අතන මේ මං කිව්වා ගියක් ඇතුලෙන් වතුර පාරක් එනවා කියලා. ඒක ගියන් නෙවෙයි මේ පවර් හවුස් එක. පවර් හවුස් එකේ ගේට් එකක් දාලා තිනවා. සිකියුරිටි කෙනෙක් ඉන්නවා යන්න දෙන්නේ නැහැ මං. පවර් හවුස් එක අර ඇතුලෙන් වතුර එන එක දෙන්න නැහැ. එතන ඇත්තටම හරිම ලස්සනයි මේ දියැල්ල පල්ලෙහා කැලේට යන්න බැලුවේ. වතුර වැඩි නිසා යන්න විදියක් නැහැ. මේකේ ඉඳන් පල්ලෙහාට වහින්නවත් විදියක් නැහැ. සෑහෙන වතුර තෝගයක් එනවා මේ මෙතන තියෙනවා ගලක් තියෙනවා. ගලෙන් පල්ලෙහාට බහින්නත් බෑ. ගල ටිකක් සෑහෙන උසට තියෙනවා. ඒක නිසා පල්ලෙහා දියැල්ල කැලේට යන්න විදියක් නැහැ. මේ පේනවාද පල්ලෙහා? මේ තමයි දියැල්ලේ පල්ලෙහාම කොටස මෙතනින් වැටෙන්නේ. අන්න අර අතන තමයි මේ පවර් හවුස් එක තියෙන්නේ. අන්න අර අතන පේන්නේ නැහැ ඒක හරියට. අන්න අතනින් තමයි එන්නේ. මම අර පැත්තට යන ගමන් පවර් හවුස් එක තියෙන තැන පෙන්නන්න. මේ මෙතනිමුත් තව පොඩි පාරක් තියෙනවා. අර පල්ලෙහාට යන්න පුළුවන්. පොඩ්ඩක් බලමු දියැල්ලේ පල්ලෙහාට බහ ගන්න පුළුවන් නේද කියලා. එතන දැක්කම නම් යන්න තමයි හිතෙන්නේ. පොඩ්ඩක් යන්න පුළුවන්ද කියලා බලන්න ඕන. පොඩ්ඩක් ගිහින් බලමු කොහොමද එන්නේ කියලා. මම හිතන්නේ සමහර විට බහින්න පුළුවන් ඒ වතුර පාර සැර වැඩි. ඒක නිසා ෂුවර් කරන්න බෑ බහින්න පුළුවන් වෙයිද කියලා. මේ පැත්තේ ගලුත් සෑහෙන නිස්සනවා. මේ දවස්වල කොහොම හරි හොඳට මෙහාට වැහලා තියෙනවා. ඒක නිසා මේ පල්ලෙහාට බහ ගන්න විදියක් නැතුව තියෙන්නේ. මම බයි පාලෙන් පල්ලෙහාට දැස්ස දැන් ඉන්නේ පාලෙන් යට ටිකේ මෙතන නිකන් ආරතු තුනක පාලමක් තියෙනවා. ඉස්සර කාලේ හදපු පාලමක් ගල් වලින් හදලා තියෙන්නේ. බලමු පල්ලෙහාට යන්න පුළුවන්ද කියලා. එතන ගල් සෑහෙන මිස්සනවා. අඩියට යන්නත් අමාරුයි. කොහෙන් හරි නිකන් අඩියට යන තැන නිකන් ලිස්සලා යනවා. වැටෙන්න වගේමයි යන්නේ. මම පාලම ඇතුලෙන් එහා පැත්තට ආවා. මෙතනින් තමයි දියැල්ලේ යටම කැලේ පල්ලෙහාට වැටෙන්නේ. තව සුට්ටක් පල්ලෙහාට යන්න පුළුවන් වගේ. බලමු පල්ලෙහාට යනවා. මම පල්ලෙහාටම දැස්සා. මේ දියැල්ල පල්ලෙහාට මෙතනින් කඩාගෙන වැටෙනවා. එන්න මෙතන මේ මෙතනින් දියැල්ලක් වගේ පොඩියට එනවා පේනවා. ඔය පවර් හවුස් එක ඇතුලෙන් ඒ වතුර පාරේ එන්නේ ඒක. කොහොම හදලා කියලා දන්නේ නැහැ. ඉස්සර හදලා තියෙන එකද කොහොමද? ඇත්තටම මේක මාර ලස්සනයි කියන්නේ අnder වෙන්නේ නැහැ. මේ පල්ලෙහාට වහින්නත් බෑ මේ. දෙලින්ම පල්ලමක් වගේ තියෙන්නේ. යන්න මෙතන යන්න පුළුවන් වගේත් පේනවා. හැබැයි ගල් ඉස්සන පාඩක් තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට බහ ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම පල්ලෙහාට දාලා වීඩියෝවක් දාන්න. මෙතනින් දැන් බහින ගම වීඩියෝ කරන්න බෑ. මෙතන සෑහෙන පල්ලමක් තියෙන්නේ. මේ පේනවද දන්නේ නැහැ. මම පල්ලෙහාට බහලා වීඩියෝ එකේ ඉතුරු ටික දාන්න. හරි ගයිස් මම කොහොම හරි අතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් අර උඩ පාලම තියෙනවා පේනවද දන්නේ නැහැ. මෙන්න ඔතන ඉඳන් මෙතන රත් එක වලින් කොහොම හරි පල්ලෙහාට වැස්සා මෙතන. ඉතින් දැන් මේ වතුර කොටේ ඇවිල්ලා කොහොමද අවුල් එකක් භාගයක්ම දෙමුණා. බව එහෙනම් දියැල්ලේ යතම ගාලට ආ මේ තියෙන්නේ පාලමේ පල්ලෙහා තියෙන දියැල්ලේ පල්ලෙහාම ගෑල්ල. මෙතන ලොකු වලකුත් තියෙනවා. අතන අර පාලම පේනවා ඒක. අමුතුම ලස්සනක් තියෙනවා මෙතන. මම අර කිව්ව පවර් ස්ටේෂන් එක තියෙන්නේ මෙන්න මෙතන. අර උඩදී මං කිව්ව ගියක් වගේ එකක් තියෙනවා කියලා. ඒක මෙන්න මෙතන ඉස්සරහා තියෙනවා. මම පෙන්නන්නම්. හරියට පේන්නේ නැහැ මෙතෙන්ට. පොඩ්ඩක් ඉන්න පෙන්නන්න මම. මෙතෙන්ට පේන්නේ ඒකේ භාගයක් වගේ පල්ලෙහාට වහින්න විදිහක්. බලමු පොඩ්ඩක්. පල්ලෙහාට වහින්න විදිහක් නෑ වගේ. මම මේක පෙන්නන්න පොඩ්ඩක් ඉන්න බලන්න. මම කිව්ව පවර් ස්ටේෂන් එක තමයි මේක. මෙන්න මේ පවර් ස්ටේෂන් එකේ ඇතුලෙන් වතුර පාරක් එන්නේ මෙතන. මේ කොහොම හරි ඉස්සර කාලේ හදපු එකක්. පරණයි පේනවා ඒක හොඳට. ඊට වැඩිය ළඟට යන්න විදියක් නැහැ. මෙන්න මේ පවර් ස්ටේෂන් එක ඇතුලෙන් තමයි මේ වතුර පාර එන්නේ. දැන් මම පල්ලෙහාට ආවට උඩට යන්න බාරක් නෑ. බලමු එහෙනම්. මම පුළුවන් වුණොත් අතන ළඟට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්නම්. හරි ගයිස් දැන් මම ඉන්නේ කඩියල්ලේ නෑල්ලේ. අතර මේක මාර ලස්සන දියැලක් කියන්න දෙන්නේ නෑ. මාරම ලස්සනයි. දියැල්ල කොටස් තුනකට කඩාගෙන යනවා. මෙතන තවත් ලස්සනයි. මේ ආරක්කු පාලමක් තියෙනවා මෙතන. මේ පාරෙන් තමයි මේ වාහන ඔක්කොම යන්නේ.
අනික මෙතන මේ පවර් ස්ටේෂන් එකක් තියෙනවා. ඒක ඊට වැඩිය ලස්සනයි. ඒක ඇතුලේ වතුර පාරකුත් වෙනවා. හිතා ගන්න බෑ. අදට එහෙනම් ගයිස් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.